ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ගම් වතුරට අහු වුණ වාහනයක් කොහොමද ඕගොල්ලෝ වාහනේ රිපෙයාර් සෙන්ටර් එකට යන්න කලින් මොන වගේ ටිප්ස්ද මොන වගේ දේවල්ද ඕගොල්ලෝ කරන්න ඕනේ ඕගොල්ලන්ගේ වාහනේ මූලික අවස්ථාවේදීම ආරක්ෂා කරගන්න. ඒත් එක්කම අද මම වෙලා තියෙන්නේ ස්ටර්ලින් ඔටෝ සිටි මිනුවන්ගොඩ ශාඛාවට. ඉතින් අද මෙතනට ඇවිල්ලා තිනවා ගම් වතුරෙන් හානියටපත් වුණු වාහන සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒ වාහන වලට මොනවාද වෙලා තියෙන ඩැමේජ් එක අපේ පැත්තෙන් මොන වගේ දේවල් කරලාද අපි වාහනේ රීස්ටෝර් කරන්න කියන එක ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේ තියෙන්නේ Toyota Aqua එකක්. ඉතින් මේ වාහනේ ඔයගලන්ට පේනවා ඇති මේ වාහනේ අතරම වාහනේ උඩින්ම ගම් වතුර ගිහිල්ලා තියෙන ඉතින් ඔයගලන්ට පේනවා ඇති වාහනේ ඉන්ටීරියර් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් සම්පූර්ණයෙන්ම වාහනේ ඇතරම ලොකු හානියකට පත් වෙලා තියෙනවා මේ Toyota Aqua එක. ඉතින් සීට් ඒ වගේම ගත්තොත් එහෙම ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක සෙන්ටර් කන්සෝල් එකේ වගේ හැම දෙයකම ඔයගලන්ට පේනවා ඇති මෙතන මඩ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ 2024 අලුත්ම ඩයිහට්සු ටාප් එකක්. ඉතින් මේ වාහනේ උඩින් කලින් පෙන්නපු Aqua එක වගේම වාහනේ උඩින් තමයි ගම් වතුර ගිහලා තියෙන්නේ. ඔයගලට පේනවාද වාහනේ අවුටර් ලුක් එක සෑහෙන්න ගම් වතුරෙන් හානියටපත් වෙලා තියෙනවා. ඉතින් අපි අතුල බලමු. ඉතින් ඔයගලන්ට පේනවාද මේ වාහනේත් ඉන්ටීරියර් සම්පූර්ණයෙන්ම හානියටපත් වෙලා තියෙනවා. ඩෑෂ්බෝඩ් එක, ඒ වගේම ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක, සෙන්ටර් කන්සෝල් එක වගේ හැම දෙයකම වාහනේට වතුර ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ගේජ් ක්ලස්ටර්ස් ඒ වගේම මේ වාහනේ ඉලෙක්ට්‍රිකල් සම්පූර්ණ සිස්ටම් එකම මේකේ ගොඩක් වෙලාවටම ෆේල් වෙලා තමයි තියෙන්නේ වාහනේ. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක්ම ලොකු හානියක් තමයි මේ වාහනේට වෙලා තියෙන්නේ ගම් වතුරෙන්. ඉතින් වාහනේ එන්ජින් එක පැත්තට අපි හැරුණොත් එහෙම ඔයාලන්ට පේනවා ඇති වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට්ස් හැම එකටම ගම් වතුරෙන් ලොකු හානියක් වෙලා තියෙනවා. මෙතන ෆියුස් බොක්ස් එක, ඒත් එක්කම බැටරි එක, ඒත් එක්කම අනික් අතට ආවහම එන්ජින් එකේ කම්පාර්ට්මන්ට් හැම එකකම ඔයගලන්ට පේනවා ඇති තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ලොකු හානියක් වෙලා තියෙනවා මේ වාහනේට. ස්ටර්ලින් ආප්ටකයා අපේ ශාඛා 5ක් තියෙනවා. ඉතින් ශාඛා 5ෙම ගම් වතුරෙන් හානියටපත් වුණු වාහන යථා තත්ත්වයට, ඒ කියන්නේ මුල් තත්ත්වයටපත් කරගන්න අවශ්‍ය තාක්ෂණික දැනුම, ඒ තාක්ෂණික ශක්තියතාව අපේ කාර්ය මණ්ඩලයත් එක්ක ඉන්නවා. ඉතින් රක්ෂණ ආයතනවල පූර්ව අනුමැතිය සමග ඉතාම සාධාරණ මිලකට ඔයාගේ වාහනේ යථා තත්ත්වයටපත් කරන්න ස්ටර්ලින් අපි සූදානම් වෙලා ඉන්නවා.